අදත් පොත් ටිකත් අරගෙන අද නම් කොහොම හරි පාඩම් කරනවා කියලා හිතාගෙන ඔයා මේසෙට වාඩි වුණා නේද? ඒත් විනාඩි 5ක් යන්න කලින් හිත කොහේද දුවලා? එක්ක ෆෝන් එකේ නොටිෆිකේෂන් එකක් බලන්න හිතනවා, නැත්තම් නිකම්ම Facebook එකේ ස්ක්‍රෝල් කරනවා. අන්තිමට බලද්දි පැය 2ක් විතර ගිහින්. ඒත් එක පිටුවක්වත් ඉවර නැහැ. මේක ඔයාගේ විතරක් නෙවෙයි. අද කාලේ අපේ හැමෝගෙම ප්‍රශ්නයක්. ඒත් ඔයා දන්නවද? ඔයාගේ මේ විසිරීලා තියෙන අවධානය ආයෙත් එක තැනකට ගන්න පුරුවන් හරිම ලේසි ක්‍රම 3ක් තියෙනවා. පළවෙනි දේ ඔයාගේ ෆෝන් එක. පාඩම් කරද්දී ෆෝන් එක මේසෙ උඩ තියෙන එක හරියට බඩගිනි වෙලාවක ඉස්සරහෙන් කෑම පිඟානක් තියන් ඉන්නෝ වගේ වැඩක්. ෆෝන් එකේ එක නොටිෆිකේෂන් එකක් ආපු ගමන් අපේ මොළයට ඕනෙ වෙන්නේ ඒක බලන්න. ඒක බැලුවට පස්සේ ආයෙත් පාඩමට අවධානය දෙන්න අපේ මොළයට විනාඩි 20ක් විතර යනවා. ඒ නිසා ලේසිම දේ තමයි පාඩම් කරන වෙලාවට ෆෝන් එක වෙන කාමරයකින් තියන්න. දෙවනි රහස විනාඩි 2 නීතිය. අපිට ගොඩාක් වෙලාවට අමාරු වෙන්නේ වැඩේ පටන් ගන්නයි. ලොකු පාඩම් පොතක් දකිද්දී අපේ මොළයට ඒක මාර මහන්සියක් විදිහට දැනෙනවා. ඒ නිසයි කම්මැලිකම එන්නේ. මෙන්න මේකට විසඳුම තමයි මේක. ඔයාට මාර කම්මැලි නම් ඔයාටම මෙහෙම කියාගන්න. මම මේක ඉගෙන ගන්න නෙමෙයි විනාඩි 2ක් නිකන් කියවලා බලන්නම් කියලා. විනාඩි 2ක් පොත දිගාරගෙන හිටියම ඔයාගේ මොළයේ ඉබේ මේ වැඩේක හුරු වෙනවා. මතක තියාගන්න අමාරුම දේ පටන් ගන්න එක විතරයි. අන්තිම දේ පරිසරය නිහඬ කරගන්න එක. ටීවී එකේ සද්ද, ගෙදර අය කතා කරන සද්ද නිසා අපේ අවධානය බිඳනා නම් ඉයර්ෆෝන්ස් දාලා වයිට් නොයිස් එකක් පාවිච්චි කරන්න. උදාහරණයක් විදියට වැස්සක සද්දේ වගේ එකම විදියට ඇහෙන සද්දයක් පාවිච්චි කරද්දී බාහිර ලෝකෙන් ඔයාලා සම්පූර්ණයෙන්ම වෙන් වෙනවා. ඒක හරියට ඔයාගේම ලෝකෙක තනියම පාඩම් කරනවා වගේ හැඟීමක් ඔයාට දෙවි. ඉතින් මේ දේවල් තුන අදම try කරලා බලන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අපිව subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.